මේ දවස්වල ට්‍රෙන්ඩින් යන දෝසි මාමගේ දෝසි කරත්තේ කැරමල් පොඩිම අද අපි ගෙදරදිම හදමුද? එහෙනම් කේක් කෑලි වගේ කපන්න පුළුවන් වෙන ගානට කැරමල් පුඩින් එක හදාගන්නේ කොහොමද කියලා බලමු. එහෙනම් මම මුලින්ම කියන්නම් වෙනදා හදන විදියට වඩා පොඩ්ඩක් වෙනස් විදියකට තමයි අද මම කැරමල් පුඩින් එක හදන්න යන්නේ. මේ විදියට පෑන් එකකට කිරි ලීටරයක් සීනි ග්‍රෑම් 150ක් දාලා කලවම් කරගන්නවා. මේක අඩු ගින්දරේ කෙරෙන්න ඕනේ. මේ කිරිවල තියෙන වතුර ගතිය අඩු වෙනකන් මම පැය භාගයක් වගේ කාලයක් හොඳට මේ කිරි එක උතුරව ගන්නවා. ඉතින් මේ විදිහට කරාම මිල්ක් මේඩ් වගේ දේවල් පාවිච්චි නොකරත් අපිට හොඳ ක්‍රීමි ගතියට කේක් කෑලි වගේ කැපෙන ගානට කැරමල් පුඩින් එක හදාගන්න පුළුවන්. කිරි එක හොඳින් නිවෙන්න තියලා මේ වගේ බෝල් එකකට මම බිත්තර 6ක් කඩලා දාගන්නවා. බිත්තර ටික ඔක්කොම දාගත්තයින් පස්සේ විස්ක් එකක් අරගෙන විනාඩියක් දෙකක් මේ විදියට විස්ක් කරගන්න. ඒකත් එහෙම්ම තියලා දැන් අපි යමු කැරමල් එක හදාගන්න. මම සීනි මේසය ඇඳි 4කට වතුර මේසය ඇඳි 3ක් දාලා අඩු ගින්දරේ මේ වගේ තියාගන්නවා. මම සැරෙන් සැරේ පෑන් එක හොලවනවා විතරයි හැන්ද පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මම මේකට පාවිච්චි කරේ දුඹුරු සීනි උනාට ඔයාට සුදු සීනි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා කැමති විදියට මේකේ පාට අඩු වැඩි කරගන්න පුළුවන් කැරමල් එකේ. මීට වඩා තද පාටක් ඕනේ නම් ඔයා අඩු ගින්දරේ තව ටිකක් වැඩිපුර වෙලා තියාගන්න. ඔන්න මේ වෙද්දී නිවෙන්න තියාගත්තු කිරි එක හොඳට නිවිලා තියෙන්නේ. දැන් මම බිත්තර මිශ්‍රණයට මේ විදිහට කිරි එකතු කරලා වැනිලා මේ සැඳි භාගයක් වගේ එකතු කරගත්තා. ඊළඟට කැරමල් එක දාපු භාජනයට මම මේ විදිහට පුඩින් මිශ්‍රණය පෙරා ගන්නවා. ඊළඟට මම කරන්නේ ෆොයිල් කොලයක් අරගෙන මේ විදිහට පුඩින් මිශ්‍රණය හොඳට වහ ගන්නවා. අද මම කැරමල් පුඩින් එක හදන්නේ අවන් එකක් නැති කෙනෙක්ට උනත් හදාගන්න පුළුවන් වෙන විදිහට. ලොකු භාජනය ඇතුලෙන් මම පොඩි රැක් එකක් තියලා ඒ ගානට විතරක් වතුර පුරවලා ඒ උඩින් පුඩින් බඳුන තියලා විනාඩි 30ක් ස්ටීම් කරගන්නවා. ඔයා ගාව ෆොයිල් කොලයක් නැත්නම් පියනකින් වහලා මේ වගේ බර දෙයක් පියන උඩින් තියන්න. නැත්නම් ස්ටීම් කරද්දී ඔයාගේ පොඩිම ඇතුළට වතුර ගිහිල්ලා පොඩිම රස අඩු වෙන්න පුළුවන්. ඒ වගේම පොඩිම බුරුල් ගතියක් ඇති වෙන්න පුළුවන් නිසා. ඔන්න මේ විනාඩි 30කට පස්සේ අපේ කැරමල් පොඩිම හොඳට සෙට් වෙලා තියෙනවා. ඔයාට දැන් උනත් මේක උණුවෙන් රස බලන්න පුළුවන්. ඒත් කැරමල් පොඩින් ගොඩාක් රස හොඳට ෆ්‍රිජ් එකේ දාලා කූල් කරලා කෑවොත් තමයි. ඉතින් ෆ්‍රිජ් එකේ දාන්න ඉස්සෙල්ලා මම මේ පුඩින් එක හොඳින් නිවෙන්න තියෙනවා. දැන් මේ දකින්නේ ෆ්‍රිජ් එකේ තියලා හොඳට කූල් කරගත්තු මගේ කැරමල් පුඩින් එක. දෝසි මාමගේ කැරමල් පොඩිම හොඳ උසට ලස්සනට තියෙනවා ඔයාලා දැකලා ඇති. ඉතින් මම මේකට ගත්තේ අඟල් 7ක් පළල අඟල් 2ක් වගේ උස රවුම් පෑන් එකක්. ඉතින් මේ බලන්නකෝ අපේ රසම රස පැණි බේරෙන කැරමල් පොඩිම දිලිසි තියෙන ලස්සන. එහෙනම් ඔන්න කේක් කෑල්ලක් කපනවා වගේ මම කැරමල් පොඩිම කපලම පෙන්නන්නම්. ඉතින් මේ වගේ දෙයක් දැක්කම කනකන් ඉවසිල්ලක් නෑ නේද? එහෙනම් මම කියලා දීපු විදියට ඔන්න ඔයා ගෙදරදිම හදලා බලන්න ඕනේ. ඔයාලට මම කියලා දුන්නේ මිල්ක් මේඩ් පාවිච්චි කරන්නේ නැතිව හැබැයි ඊටත් වඩා රසට ෆ්‍රෙෂ් මිල්ක් වලින් කොහොමද කැරමල් පුඩින් එකක් හදාගන්නේ කියලා. එහෙනම් අවන් එකක් නැති කෙනෙක්ට උනත් දෝසි මාමගේ පැණි බේරෙන කැරමල් පුඩින් එක ගෙදරදිම හදලා රස බලන්න පුළුවන්. ඔයාලගේ පහසුවට මේ පුඩින් එක හදන්න අවශ්‍ය වුණු ද්‍රව්‍ය මම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. එහෙනම් දිගට මේ වගේ රෙසිපීස් බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.